සුබ දවසක් වේවා ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තිනවා වෙනදා වගේම සුපිරි ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එකක්. ඉතින් අද ටියුටෝරියල් එක අපි බලමු මෙන්න මේ විදිහේ ඔයාලගේ මොබයිල් එකෙන් කැප්චර් කරගත්තු ෆොටෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් වෙනදා වගේම Lightroom application එකෙන්ම තමයි එඩිට් කරගන්නේ. ඉතින් Lightroom application එක ගැන දන්නේ නැති කෙනෙක්ට මම කියන්නම්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් Play Store එකට යන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලගේ iPhone එක නම් තියෙන්නේ App Store එකට යන්න පුළුවන්. ඉතින් එහෙම ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා Lightroom කියලා මෙන්න මේ විදිහට පොඩි සර්ච් එකක් දාගන්න. ඉතින් Lightroom කියලා සර්ච් එකක් දාගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ mobile photo editing application එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් install කරගෙන ඉවරලා Google account එකකින් හරි email account එකකින් හරි මේ FB account එකකින් හරි ඔයාලට පුළුවන් log වෙන්න. ඉතින් ඊට පස්සේ log වෙලා කරන්න තියෙනවා ඔයාලගේ gallery මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට gallery එකෙන් ඔයාලා share කරගන්න ඕන මෙන්න මේ photo එක Lightroom එකට. ඉතින් add to LR දුන්නාට පස්සේ Lightroom application එකට මේක share වෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Lightroom application එක open කරගන්න. ඉතින් ඔයා සමහරට පළවෙනි වතාවට open කරන කෙනෙක් නම් log වෙන්නයි මම කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් එහෙම ඔයාගේ FB account එකකින් හරි Google account එකකින් හරි log වෙන්න. ඉතින් මේ edit එකත් කිසිම Premiere version එක කියන්නේ Premiere tool එකක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් Lightroom application එක open කරගත්තට පස්සේ ඉතින් මම මෙන්න මෙතන all photos කියන එක තමයි තියෙන්නේ. අපි share කරගත්තු photos ටික මම මෙන්න මෙතනින් දැන් share කරගත්තු photo එක මෙන්න මෙතනින් select කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකට ගෙන්නනවා. ඉතින් මෙතන තමයි අපේ editing ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මැදින් අපි share කරගත්තු photo එක පෙන්නනවා. ඒ වගේම පල්ලෙහෙන් තියෙනවා editing tool ටිකක්. ඉතින් මෙන්න මේ tool ටික use කරලා තමයි අපි මේ photo එක edit කරන්නේ. ඉතින් මම එකටම කරන්නේ මෙන්න මේකේ expose එකේ adjustment ටික කරගන්නවා. මෙන්න මේ light කියන tool එක open කරගෙන එකට මම මේකේ curve එක හදා ගන්නවා. curve tool එකේ RGB එක open කරගෙන මෙන්න මේ විදිහට පළවෙනියට චුට්ටක් මෙන්න මේක dark කරගන්නවා. ඊට පස්සේ ආයමත් මෙන්න මෙතන done කියන එක click කරනවා. ඉතින් මතක් කරනවා වීඩියෝ එක ඉවරන කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් photo editing, video editing අපේ channel එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ expose එකත් මම මෙන්න මේ විදිහට 0.20ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ contrast එක මම මෙන්න මෙතන 20ක් වෙනකල් වැඩි කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එකේ photo editing preset හදාගන්න videos ගොඩක් කරලා තිනවා. ඔයාලට පුළුවන් මේ tutorial බලලා ඔයාලට ගැලපෙන photo එකකට edit එක කරගන්න. ඉතින් මේ edit එකත් අනිවාර්යයෙන්ම photo වලට try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ highlight එක මම ඍණ 100ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේකේ shadow එකත් මම චුට්ටක් මෙන්න මේ විදිහට අඩු කරගන්නවා ඍණ 20ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ white tool එක මම මෙන්න මේ විදිහට අඩු කරගන්නවා ඍණ මෙන්න මේ විදිහට පොඩ්ඩක් 65ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ black කියන tool එක මම මෙන්න මේ විදිහට වැඩි කරගන්නවා ධන 50ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ අපේ expose adjustment ටික කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන color කියලා tool එකක් තියෙනවා. ඉතින් color tool එක open කරගෙන මම ඊට පස්සේ මෙන්න මෙතනින් color grading වලට යනවා. ඉතින් අපි මේ image එකට අපි color grade එකක් දාගෙන බලමු මොන වගේ result එකක් එයිද කියලා. මම එකට මෙන්න මේ shadows area ටික බලමු මොන පැත්තටද හරියන්නේ කියලා. ඉතින් මම මෙන්න මේක චුට්ටක් මෙන්න මේ විදිහට කරකවලා බලනවා පොඩි තැන් වලට පොඩ්ඩක් set වෙන එක මෙන්න මේ ගානට වගේ තියලා අන්න නිකන් blue පැත්තට වගේ තමයි චුට්ටක් කරේ. ඊට පස්සේ මම මේ luminance එක චුට්ටක් මෙන්න මේ විදිහට හදා ගන්නවා මෙන්න මේ ගානට වගේ වෙනකල්. luminance එක හදාගත්තා මෙන්න මේ විදිහට ඍණ 15ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතනින් තුන්වෙනියට highlights වලට මාරු වෙනවා. highlights වලත් අපි බලමු මෙන්න මේක මොන පැත්තට වගේ set වෙන්නේ කියලා. ඉතින් මම මේකේ highlights area ටික මම මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට red පැත්තට වගේ යවුවා. ඉතින් red පැත්තට යවලා මෙන්න මෙතනින් done කියන එක click කරා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකේ පල්ලෙහාට scroll කරන්න මේ vibrance කියන එක මම මෙන්න විතර ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. saturation එක ඍණ 4ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේකේ basic color adjust කරගත්ත හැකි mix එකට ගිහිල්ලා ඉතින් මම mix එකට ගිහිල්ලා මෙන්න මේකේ yellow color එක select කරලා yellow color එකේ hue එක මම මෙන්න විතර වැඩි කරගන්නවා මෙන්න මේ විදිහට ධන 50ක් වෙනකල්. ඊට පස්සේ saturation එකත් මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් saturation එක අඩු කරගන්නවා චුට්ටක් මෙන්න මේ විදිහට ඍණ 50ක් වෙනකල්. ඊට පස්සේ මම මෙන්න මෙතනින් green color එකට යනවා. ඉතින් green color එකට ගිහිල්ලා මෙන්න මේකේ hue එක වැඩි කරගන්නවා මෙන්න මේ විදිහට 25ක් වගේ වෙනකල් දාන. saturation එක මම ගොඩක් වැඩි කරන්නේ නැහැ අඩු කරගන්නවා ඍණ 40ක් වගේ වෙනකල්. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන sky blue color එකට ගිහිල්ලා මේකේ hue එකයි saturation එකයි අඩු කරගන්නවා ඍණ 100ක් වෙනකල්ම. ඉතින් ඔයාලට වෙන ඇති සුපිරි look එකක් ආව ෆොටෝ එකකට අපි edit එක කරලා. ඉතින් තව skip කරන්න එපා අපි edit එක තව කරන්න තියෙනවා.
මම මේ වම් පැත්තට ස්ක්‍රෝල් කරලා මෙන්න මෙතන effect වලට මාරු වෙනවා. මේ effect වලට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් text clarity they has weakness වගේ tool ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ text tool එක මම පොඩ්ඩක් වැඩිපුර කරගන්නවා. මොකද කියනවා මේ image එක අපි පොඩ්ඩක් අර clarity ගතිය sharpness ගතිය ගොඩක් එන්න ඕන හින්දා. ඊට පස්සේ මම මේකේ clarity එකත් ධන 20ක් වෙනකල් වැඩි කරගන්නවා. අර ඊට පස්සේ ඔයාලට මතක් කරනවා මේ edit එකත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න කියලා. ඊට පස්සේ day has කියන එක පොඩ්ඩක් මම අඩු කරගන්නවා ඍණ 6ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ විග්නට් කියන tool එක මම චුට්ටක් image එක dark ගතියට වගෙනකල් ඍණ 20ක් වගේ හදා ගන්නවා. ඒක ඔයාලට පුළුවන් වටෙන් dark ගතිය එන ඔයාලට කැමති ගන්නට හදා ගන්න. ඉතින් ඊට පස්සේ මම මේක effect වලුත් back වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ තියෙන before photo එක, මේ තියෙන after photo එක. ඊට පස්සේ මම මෙන්න මෙතනින් details වලට ගිහිල්ලා noise එක පොඩ්ඩක් අඩු කරගන්නවා. මෙන්න මේ noise reduction කියන එකේ noise එක මෙන්න මෙතන 6ක් වගේ අඩු කරගෙන ඉතින් වැඩි කරගෙන මෙන්න මේ විදිහට color noise එකත් අඩු කරගන්නවා මෙන්න මේ විදිහට 6ක් වෙනකල්. ඉතින් ඊට පස්සේ අපි අවසානට මෙන්න මේ optics කියන tool එකේ මෙන්න මේ ticks දෙකත් අනිවාර්යයෙන්ම on කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන before photo එක. ඉතින් මේ තියෙන්නේ අපි edit කරගත්තු after photo එක. ඉතින් මේකෙත් අමුතුම look එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේන ඇති. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් ගොඩක් කරලා දිනවා photo editing tutorial ඉස්සරහටත් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඊට පස්සේ අපි බලමු මේක save කරගන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් share කියන button එක click කරලා ඊට පස්සේ save to device කියන එක click කරන්න. ඊට පස්සේ තප්පර කීපයක් ඇතුළත අපේ මේක gallery එකටම save වෙනවා. ඉතින් මෙන්න මේ වගේ photo editing tutorial බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපිට 10k යන්නත් තව පොඩ්ඩක් තමයි තියෙන්නේ. එහෙනම් අපි තවත් tutorial එකකින් හමු වෙමු.